කොහොමද මගේ ආදරණීය යාළුවනේ. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා. ඔන්න මං අද ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ පයිනැපල් ගැටෝ කේක් එකක් හදන්නේ කොහොමද කියලා. ඉතින් බලන්නකෝ ඒකට මොනවද ඕන කරන්නේ කියලා. මුලින්ම අපිට ඕන කරනවා පාන් පිටි ග්‍රෑම් 250ක්. එතකොට සීනි ග්‍රෑම් 250ක්. ඒ වගේම බිත්තර අපිට 6ක් ඕන කරනවා. කහ මද සහ සුදු මද වෙන් කරගන්න ඕනේ. ඊළඟට කිරි මිලිලිටර් 60ක් ඕන. මේ තියෙන ක්‍රීම් ඔෆ් ටාටා අපි බේකින් පවුඩර් වෙනුවට තමයි මේක යොදාගන්නේ. එතකොට වැනිලා තේන් භාගයක් ඕන. පොල් තෙල් මිලිලිටර් 60ක් ඕන. මම අද හදන්නේ මේ කිලෝ එකේ ස්පොන්ජ් කේක් එකක්. මේ ඒකට ඕන තැටිය සූදානම් කරගන්න විදිහ තමයි ඔයාලට මම දැන් පෙන්වන්න හදන්නේ. අපි ඉස්සල්ලාම මේ තැටිය යටට හොඳට පොල් තෙල් ගන්න ඕනේ. පොල් තෙල් ගාලා ඊට පස්සේ අපි මේ රවුමේ හැඩයට තෙල් කඩදාසි ඒවා කපා ගන්න ඕනේ. කපලා රවුම් ටික එක හදා ගන්න ඕන. මේ පොල් තෙල් අපි හොඳට මේක මේ තැටේ පුරාම අතුර ගන්න ඕනි, ගා ගන්න ඕනි. නැත්නම් මේ තෙල් කඩදාසිය ඇලෙන්නේ නැහෙනේ. ඒක ඇලුනතුනම කේක් එක මේ අපි දාන මිශ්‍රණය ඒක යන්න පුළුවන් හැමතැනම. මේ තියෙන්නේ මං අලවගත්තු තෙල් කඩදාසිය අලවගත්තු තැටිය තමයි මේ තියෙන්නේ. එතකොට ඒක කේක් එක දැන් මිශ්‍රණය අපි දානවනේ. කේක් තැටියට වඩා ටිකක් උඩින් තමා මේ තෙල් කඩදාසිය අපි අලව ගන්න ඕනේ. දැන් මේ කිලි මිලිලිටර් 60ක් වෙන මම එක දිය කර ගන්නවා. ඒක එතකොට පොල් තෙල් එකත් එක්ක අපි එකට මිශ්‍ර කර ගන්න ඕන. අපි දැන් බිත්තර ටික කඩන්න ඕනේ. බිත්තර ටික කඩලා අපි මේකේ කහ මද සුදු මද දෙක වෙන් කර ගන්න ඕනේ. කොයිම අවස්ථාවකදීවත් කහ මදය සුදු මදය සමග මිශ්‍ර කර ගන්නතුව තමයි අපි මේක හරි පරිස්සමින් කරන්න ඕන. මොකද එහෙම වුණොත් අපි මේ සුදු මදේ මේ විදිහට වෙන් කරගන්නේ අර කේක් එකේ සොෆ්ට් එක හොඳට ගන්නයි. ඒ වගේම කේක් එක හොඳට පිපෙන්න ඕන හින්දානේ. බැරි වෙලාවත් හරි කහ මදේ මේකට චුට්ටක් හරි එකතු වුණොත් අර අපිට උන පදම ගන්න අමාරු වෙනවා. දැන් මේක බිටරේ වේගය අංක 1ට දාලා අපි මේක හොඳට බීට් කරගන්න ඕනේ. මේකේ පදමක් තියෙනවා. ඒ පදම එනකම් අපි මේක මේ හොඳට බීටරෙන් බීට් කරගන්න ඕන. වලාකුළු වගේ පදම වෙන්න ඕනේ මුලින්ම. ඊළඟට අපි මේ ක්‍රීම් ඔෆ් ටාටා කියලා මේකේ පවුඩර් එකක් තියෙන්නේ. බේකින් පවුඩර් වගේ. අපි දැන් මේ බීට් කරගත්තු බිත්තර තියෙනවනේ. ඒකට මේකෙන් තේ හැඳි භාගයක් විතර අපි එකතු කරගන්නවා. ඊට පස්සේ නැවතත් අපි බීටරෙන් මේක බීට් කරගන්න ඕනි. දැන් අපි මේ ඒක උපරිම වේගයට අපි බීටරේ උපරිම වේගය අංක 4 තියෙන්නේ. ඒ අංක 4 වෙනකම් බීට් කරගන්න ඕනේ. මේ තියෙන්නේ ඒ බීට් කරගත්තට පස්සේ අපේ මේ ක්‍රීම් එකේ තත්ත්වය මේ විදිහට තමයි ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ අපි හැන්දකින් නැත්තම් බීටරෙන් ඉහුරට උස්සනකොට මේ ඒක සාමාන්‍ය ඝනකවට වගේ තියෙනවා. අර වලාකුළු වගේ. ඊට පස්සේ අපි
සීනි එකතු කරගන්නවා. සීනි අපි ඔක්කොම එකපාර එකතු කරගන්නේ නැහැ. දෙපාරකට වගේ තමයි මම මෙතන එකතු කරගත්තේ. මේක අපි දැන් අපිට පදම හොයාගන්න පුළුවන් සාමාන්‍ය ක්‍රීම් එකක් විදිහට වෙනකම් හොඳට බීට් කරන්න ඕන. ඒ පදම අනිවාර්යෙන් ගන්න ඕනේ, නැත්නම් මේ ස්පොන්ජ් කේක් එකක් අපි හදන්නේ. එතකොට ඒකේ හරි පදම එන්නේ නැහැ. ඔයාලට බලන්න පුළුවන් දැන් මම මේ හැන්දෙන් ඉතුරු ටික ආපහු එකතු කර ගන්නවා. මෙන්න මේ විදිහට මේ ක්‍රීම් එකක් වගේ තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි බිත්තර කඩාගත්තු බිත්තර 6 තියෙනවානේ. අපි මේකත් එකතු කරගන්නවා. දැන් අපි මේක බීට් කරන්නේ නැහැ. දැන් අපි මේ ස්පැචුලා එක ආධාරයෙන් අපි ඒක හොඳට කලවම් කරගන්න ඕනි. මතක තියාගන්න කොයිම අවස්ථාවකදීවත් මේක හැම පැත්තකටම මේ හැදි ගන්න යන්නේ නැහැ. එකම පැත්තකට තමයි අපි මේ මිශ්‍රණය මේ කරකව ගන්න ඕන. ඊට පස්සේ අපි හලාගත්තනේ පාන් පිටි ටික. එතකොට පාන් පිටි අපි 8 පාරක් හලා ගන්න ඕනේ. මොකද කැටගතිය තිබුණොත් මේක හදාගන්න අමාරු වෙන හින්දා අපි පාන් පිටි මම 3 පාරකට තමයි එකතු කරගත්තේ. ටික ටික ඔයාලත් එකතු කරගන්න. නැත්තම් එකපාරම මේ එකතු කරගත්තොත් මිශ්‍රණය හදාගන්න අමාරු වෙනවා. මොකද හලාගත්තත් කැටගතිය ටිකක් තියෙන හින්දා. ඊළඟට මම එකතු කරගන්නවා වැනිලා තේ හැඳි භාගයක් වගේ තමයි එකතු කරගන්නේ. දැන් මම කේක් පැටියට මම හදාගත්තු කේක් මිශ්‍රණය ස්පොන්ජ් කේක් මිශ්‍රණය කේක් පැටියට දාගන්නවා. දැන් මේ වෙනකොට අවන් එක අපි සෙල්සියස් අංශක මම නම් අවන් එක 150ට දාගත්තේ. විනාඩි 45ක් බේක් කරගන්න ඕනේ. මෙතන මම හදාගත්තු ස්පොන්ජ් කේක් එක මට දැන් කලින් දවසේ තමයි මම හදලා තියාගත්තේ. ඊළඟට අපි බලමු මම හදන්නේ අනාසි ගැටෝ කේක් එකක්නේ. ඉතින් ඒකට මම අනාසි පොඩි ගෙඩියක් ගත්තේ. මේක රුපියල් 200 ගණක් වගේ වුණේ. ඉතින් ඉතලම මේකේ උඩ අර නැට්ට ඒ වගේ කොටස කඩලා අයින් කරලා අනාසි ගෙඩිය හොදේ සුද්ධ කරගන්න ඕනි. දැන් තව කෙනෙකුට ප්‍රශ්නයක් වෙනවා. එක අයගේ අවන් එක මේ ප්‍රමාණයන් උෂ්ණත්වයෙන් වැඩ කරන්නේ. එතකොට මේ ඒක ඔයාලා දන්නවනේ. ඕගොල්ලන් දන්න විදිහට තමයි ඒක හදාගන්න ඕන. ඊළඟට මම මේ අනාසි පොඩියට මේ කෑලි කපා ගත්තා. මේ වගේ චූටි කෑලි කපා ගන්න ඕන. ගොඩක් ලොකුවට හදාගන්න එපා. ඊට පස්සේ මම මේ අනාසි එක ලිපේ තියලා මේක විනාඩි 10ක් හොඳට මම වත් කරගන්න ඕනේ. මේකටම සීනි මම ග්‍රෑම් 40ක් ගත්තා. එතකොට වතුර සාමාන්‍ය කොප් භාගයක් විතර ගන්න තියෙන්නේ. ඊට පස්සේ කේක් එක මම ලේයර්ස් දෙකට කපා ගන්නවා. අනාසි එක අපි හොඳට පෙරා ගන්න ඕනේ. කෑලි ටික වෙනම අර පැණි වගේ වතුර ටික වෙනම අපි පෙරාගෙන ඊට පස්සේ අපි බටර් අයිසින් එක හදාගෙන ඒ බටර් අයිසින් එක අපි කේක් තෙටි යටින් ගන්නවා. අපි ඊට පස්සේ මේ කේක් තැටියේ
බටර් අයිසින් එක චුට්ටක් ගාලා ඊට පස්සේ අපි කේක් එකේ එක පැත්තක් අරගෙන ඒකේ පොඩක් කැලවෙන්න වගේ තියෙනවා. ඊට පස්සේ අපි අර ගත්තු පැණි එක තියෙනවනේ අන්නස් වලින් පෙරාගත්තු පැණි එක. ඒක මේ ස්පොන්ජ් කේක් එකේ හැන්දක් මත චුට්ටක් බින්දු බින්දු ඉහන්න ඕනේ. ඉහලා බටර් අයිසින් එකෙන් මේ විදිහට අපි චුටි තට්ටුවක් දාගන්න. ටිකක් يعني ගොඩක් ගන්නකමට නෙමෙයි. සාමාන්‍යයෙන් පොඩි තට්ටුවක් වගේ අපි මේක මත අතුර ගන්න ඕනේ. අන්නස්සි එක හොඳට පෙරා ගන්න. මේකේ අර පැණි ගතිය වගේ ගොඩක් එනවා. ඒකම දාගන්න යන්න එපා මේ ස්පොන්ජ් කේක් එකට. මොකද මේක බටර් කේක් එකක් වගේ නෙමෙයි. ස්පොන්ජ් කේක් එකේ ඇතුළට පැණි ගතිය ටක් ගාලා උරා ගන්නවා වැඩි. එතකොට මේ ඒ කේක් එක පොඩ්ඩක් අර දිය ගතිය වගේ වෙන්න ඉඩ තියෙන හින්දා මේ තියෙන මං මේ විදිහට අයිසින් තට්ටුව මේ කේක් එක මත අතර ගන්න මේ විදිහට. අයිසින් එක මේ මතට ඊට පස්සේ මේ විදිහට පොඩියට කපාගත්තු අන්නසි කෑලි තියාගන්න ඕනේ. මං මේකේ අන්නසි කපනකොට මේ ඇස්ස කියලා කියන්නේ ඒකේ පොඩ්ඩක් අර දුඹුරු පාට කොටස් ඉතුරුනා. ඔයාලා එහෙම කපනකොට එහෙම ගන්න එපා. ඒ කොටස සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ගන්න. ඊට පස්සේ අපි ආයෙත් උඩට අර අන්නාසි වලින් අර පෙරාගත්තු පැණි එක තියෙනවනේ. අපි ඒක ඉහා ගන්නවා චුට්ටක්. ගොඩක් නෙමෙයි ටිකක්. ඊට පස්සේ අපි අර කේක් එකේ කපාගත්තු අනිත් කොටස තියෙනවනේ. ඒක අපි මේ විදිහට මේ අර අන්නාසි තට්ටු උඩින් අපි මේ විදිහට කේක් එක තියා ගන්නවා. මේක මේ ගොඩක් තද කරන්න යන්න එපා. සාමාන්‍ය විදිහට ඒක තියාගන්න. දැන් අපි නැවතත් ඒක උඩට අර අපි හදාගත්තු සිරප් එක නැත්නම් අන්නාසි පැණි එක තියෙනවනේ. ඒක නැවතත් උඩින් ඉහ ගන්න. ගොඩක් නෙමෙයි සාමාන්‍යයෙන් මත් පොඩි යට ඔයාලට ඒක ඉහ ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඒ කියන්නේ දැන් මම නම් මේක අයිසින් වලින් මල් ටිකක් දාගෙන තමයි තරස ගන්න හදන්නේ. සාමාන්‍යයෙන් ගැටෝ කේක් එකකදී ඔයාලා අයිසින් මේ වගේ ටිකක් ඝනකමට වටේ තට්ටුවක් දාගන්න ඕන. නමුත් මට හිතෙන පොඩ්ඩක් වෙනස් විදිහට මේක හදන්න ඕනේ කියලා. ඒ නිසා මම අයිසින් මල් කීපයක් එකතු කරගන්නවා. 2D nozzle එකෙන් තමයි මේ මල් ටික හදාගන්නේ. මෙන්න මේ විදිහට තමයි මං අයිසින් වලින් මගේ කේක් එක සරසගත්තේ. ඊට පස්සේ මං අන්නාසි අරගෙන උඩින් ඇතුරුවා. මෙන්න මේ විදිහට. ඇත්තටම මේක ගොඩක් රසයි. හැබැයි අර සාමාන්‍ය කේක් එකකට වැඩි ටිකක් පැණි රස වැඩි. මොකද මේ අර අන්නාසි වලින් අර පෙරලා ගත්ත සිරප් එක හින්දා. මොකද අන්නාසි පැණි රසයි. අපි නැවත සීනිත් එකතු කරනවානේ. ඉතින් හදලා බලන්න ගෙදරදී. ඉතින් ආයෙත් දවසකින් හම්බ වෙන්න. සරණයි ජෙසුපේටයි.